මං කරන්නේ මා. ඉන්න එනවා. අර දොර ඒක මගේ අතේ වැදුනා. හේ ලස්සන ටූල් බොක්ස් එකක්. දන්නවද මමත් හිතන් ඉන්නේ ඔය වගේම ටූල් බොක්ස් එකක් ගන්න. ඔව් හැමෝම මේකට කැමතියි. මේකේ තියෙන ග්ලිටර්ස්. ඒ කිව්වේ? අම්මෝ S2 ඉවරයි. ඔය ස්ක්‍රැප් බුක්ස් වලට කැමති නැද්ද? මේ වලින් තමයි මම සපත්තුත් පාට කරගත්තේ. ඔව් ලස්සනයිනේ. සපත්තු දෙකට ගැලපෙන හෙඩ් බෑන්ඩ් එකයි ඇඳුම් ටිකයි සේරම තියෙන මගේ බෑග් එකේ. අපි අපහු රිවයින් කරලා ඔයාගේ සපත්තු ගැන කතාවේ පටන් ගත්තත් හොඳයි කියලා මට හිතෙන්නේ. හායි මම ඇන්ඩි. මම ඉන්නේ මේ ළඟ. හායි මම එමා. nice to meet you. පොඩි උදව්වක් දෙන්නද? කොච්චරද අද? එකක් ගන්න. ඔහෝ මොනවද මේ තියෙන්නේ? හරියට ලයිබ්‍රරියක් වගේ. වව් මොකක්ද අවුල? මොකුත් නෑ. මේක එකපාරටම තිරසන කතා වගේ දැක්කා. ඔව් මේක මේ ප්‍රාගෛතිහාසික යුගයේ මායාකාරයෝ පාවිච්චි කරපු මායා පොතක් වගේ නේද? මේක මට දුන්නේ මගේ අම්මා. මං හිතන්නේ මේක නෙමෙයි මම හිතපු පොත. ඉන්නවා. පිටිපස්සට යන්න කවුරුත් එන්න එපා. ඕක මෙහෙට දෙන්න. මෙහෙට. අනේ ඕක මට දෙන්නකෝ. අනේ මට ඕක අපව දෙන්න. ඔයාගේ මේස් දෙකින්ද මුළු ගේම කඳ ගහනවා. මාව අතාරින්න. ඕක විසික් කරන්න. කොහෙද දුවන්නේ? ඩැනියල් අපි යමු. සමනල්ලු ඇවිල්ලා. වා. මෙච්චර කොට. මොකද මේ දඟලන්නේ? මට සමනල්ලු නැති. ඔබ ඉවරයි. මෙච්චර සමනල්ලු කොහෙන්ද එන්නේ? මොනවද හොයන්නේ? මොකද මං තව පෙට්ටියක් අරගෙන යන්න හදනකොට මං දැක්ක කවුද පිරිමි ළමයෙක් පාරේ ඉන්නවා. එයා හිටියේ තව යාළුවෝ කටියක් එක්ක. ඒත් එකපාරටම කොහෙන්ද ආපු සමනලු ටිකක් එයා වට කරගත්තා. එයා කියා. ඔව් මං හිතන්නේ ඩැනියල්. හැබැයි දැන් නම් පේන්නේ කවුරුද නැහැ. Let's go Shark. Again we want to change. Shark. සොෆියන මම පැත්තට. සොෆ් මං ඔයාට කිව්වේ වන් පැත්තට යන්න කියලා. ඒත් මට පැටලුණානේ. අපි වගේ මම්මතේ එක් කියලා ගහලා තියෙනවා. ඕ ඊ පැත්තට යන්න කියන්නේ. දැන් පැයකටත් වැඩි මට සලෝන් එකට යන පරක්කු වෙලා. ඕගොල්ලෝ දන්නව නේද මට සලෝන් එකට යන පරක්කු වුණොත් මොකද වෙන්නේ කියලා? ඔව් අපි දන්නවා. ඔයාගේ හැම රැලි ටික පේන්න ගන්න. මොකද්ද? මට තියෙන රැලි කොමක් නෙමෙයි. මට මේක මොනවද එන වගේ හදන්නේ? අන්න හරි. එතන සමනල්ලු ගොඩක් හිටියා. මහා පාර මැද්දේ හිටියා කියලාද කියන්නේ? නැතුව ඉතින්. එතකොට අවුලකුත් නැහනේ. ඔව්. ඔයාට ෂුවර්ද? මගේ අතේ ඇඟිලි කීයක් උඩ තියෙනවද? එකයි. වහව්. අහපු ප්‍රශ්නෙට හරි උත්තරේ කිව්වා. මේ ඉන්නේ හොඳට. හරි එහෙනම්
මෙහි සමනල්ලු නෑ රිලැක්ස්. රොබර්ට්, මෙලනි, ටොමි, ඔයාලා මොනවද කරන්නේ? මුකුත් නෑ. මොකුත් නෑ. මොකුත් නෑ. හරි. මං අම්මගේ අලුත් මැෂින් එකෙන් පෑන් කේක් හදන්න ගියේ. මං හිතුවා බිත්තර ගහන එකක් කියලා. නෑ. ඒක පෑන් කේක් හදන මැෂින් එකක්. හැබැයි ඉතින් අපිට ටිකක් විතර වැරදුනා. මෙතන හොඳ කිසිම දෙයක් සිද්ධ වෙලා නෑ. අලුත් සොයා ගැනීම කරන එක නවත්තන්න. ඇත්තටම කියනවා නම් මේක සොයා ගැනීමක් නෙවෙයි පුංචි අත්හැරීමක්. අත්වැරදීම් වුණත් සොයා ගැනීම වුණත් ඊට පස්සේ මුකුත්ම කරන්න තහනම්. හැමෝටම අද ගෙදරට වෙලා ඉන්න වෙනවා. ඇයි මේ? මගේ ස්විමින් වැඩේට මොකද වෙන්නේ? ඒකට මේගොල්ලන්ව ගෙනියන්නේ නැහැ. පේනවනේ කුස්සියට කරලා තියෙන විනාශේ. ඒත් බය වෙන්න එපා. අපි මෙයාලව බලා ගන්න කෙනෙක් හොයාගමු. එහෙම ඕනේ නෑ. අපි උදේට ඉන්න. අනිවාර්යෙන්ම. ඔව් පරක් වෙලා. මන් දැන් යන්න ඕනේ. තෑන්ක්ස් මට හෙල්ප් කරාට. ඔය නම් හරිම හොඳයි. අනේ ඔක මොකද්ද? දැන් කොහෙද යන්නේ? ස්විමින් වලට. මම රෙඩියම් කොලෙජ් එකේ ටීම් එකේ ඉන්නවා. මමත් ඒ ස්කූල් එකටම නේ යන්නේ. හරිනේ. එහෙනම් අපි හෙට හම්බෙයි. අනිවාර්යෙන්ම. හෙට මං කතා කරන්නම්. එහෙමනම් කරන්න එපා. එහෙම වුණත් මට හෙට ඔයාව අඳුරන්නේ නැහැ වගේ ඉස්කෝලේ ඉන්න වෙන්නේ. ඕකේ. එක පටන් ගත්තා. ඇති යන්තම්. මොකද මේ වෙන්නේ? මං හිතන්නේ මොකක් හරි කුණාටුවක්ද කොහෙද? ඔය එක එක නම්බලින් කුණාටු තියෙන්නේ. එහෙම එකක් වෙන්නේ නැති. මට පේන විදිහට මේ කුණාටුව ගොඩක් දරුණු එකක්. ඒ වුණාට මට තවත් අලුත් සපත්තු දෙකක් ගන්න වෙයි. මැඩි. ගෑනු ළමේ කුණාම සපත්තු කීයක් ළඟ තියාගන්න වෙනවද? ඔව් ඉන්න මං කියනන් උත්තරේ 399ක් තියාගන්න වෙනවා. දවසට ටික ගාන අඳින්න එපා. සයිලන්ස් ඩැනියල්ගේ මැසේජ් එකක්. ඕක නිකන් මැසේජ් එකක් විතරයිනේ. ඔයා මොකටද ඒකට ඔච්චර ඒ කියන්නේ මට දැන් යාළුවා ගෙදර ගිහිල්ලා අර වදකාරව බලා ගන්න වෙනවා. මේ අහගන්න. ඔයාලගේ අයියගේ යාළුවෙක් තමයි ඔයාලව බලා ගන්න ඉන්නේ. දඟ වැඩ නම් කරන්න එපා ප්ලීස්. අනිත් හැමෝම එන්න බෑ කියලා කියනවා. එහෙනම් හැමෝම හොඳ ළමයි වගේ ඉන්න හරිද? එයා ගර්ල්ෆ්‍රෙන්ඩ් ඒ වගේ කොහමද කට්ටිය? හයි මෙඩි. තෑන්ක්ස් ඔයා ආපු එකට. ඕක මොකද්ද? මගේ සැලොන් එකට යන්න තිබ්බ ප්ලෑන් එක මේකෙන් අවුල් වෙනවා තමයි. ඒත් ඉතින් මං ආවේ නැත්නම් මෙයාලව බලා ගන්න කවුරුත් නැහනේ. ඒකනේ ඒක තමයි. අපි මතකයිනේ හොඳ ළමයි වගේ ඉන්න හරිද? ෆ්ලිප් ෆ්ලොප්. ඕ හරි. ඔයාලට හරියට ඉන්න වෙනවා. නැත්තම් මොකද? කට්ටිය ගියාද? තවත් කට්ටිය එනවද? යා. කොහෙද සොෆි? එයා කිව්වා එයා ඉන්නේ සෙකන්ඩ් ෆ්ලෝර් එකේ කියලා. මේක සෙකන්ඩ් ෆ්ලෝර් එකක් කොහෙද? අර එන්නේ. කොහමද ළමයි? මම පරක්කු නෑනේ. එයාලා මොනවද කරන්න හදන්නේ? අද අපිට හද පාන එකක් ගන්න පුළුවන් වෙයි. අපිට මාඩ වලින් සෙල්ලම් කරන්න පුළුවන්. පේන්ස් අරින්න පුළුවන්. ඇත්තට මරු. ඕකේ ඔයාට
ස්විම් කරන්න පුළුවන් නේද? ඔව් මට ස්විම් කරන්න පුළුවන්. අනිවාර්යෙන්ම. වැඩි වෙලාවක් සමනල්ලු ආවොත් මොකද වෙන්නේ? ඔයා එතන හිටියේ නෑනේ. මං ගැනවත් හිතන්නේ නැතුව මෙයාව බේරුවේ. දැන් අවුලක් නෑ තමයි කියන්නේ. දැන් වැඩේට ලෑස්ති වෙන්න. හේයි ඩැනි කොල්ලා මට ආරංචියක් ආව ඔයා ළඟදී සමනල්ලු එක්ක උරතල්ලුණා කියලා. ඒ කතාව බොරුවක්. ඔය සමනල්ලු කියන්නේ හරි භයානක જાතියක්. උන් හරියට කැලෑවේ ඉන්න ප්‍රෙඩිටර්ස්ලා වගේ. ඇත්තටම ඔයාගේ ටීම් එක නම් නියමයි. මේ ඉන්නේ කවදාවත් නාන්න තියෙන්නේ. එතකොට ඔයාලගේ හොඳම ස්විම කෙල්ලෙක්. ටීම් එකේ කැප්ටන් නිකන් සමනලේ දැක්කම බය වෙලා අඬනවා. සමනල්ලු 100ක් આવත් අපි දිනලා පෙන්නන්න. දැක්කස මෙයාගේ මුණ නිකන් බය වෙලා ගිහිල්ලා සමනල්ලු කිව්වා. නැවැත් වෙනසක් මම ඔයාලට. අපිට කොහොම හරි යෝ ටොමි. ඔයි ඉවරයි. ඕ මොකද්ද මෙතන නටලා තියෙන පිස්සුව? සෙල්ලම් කරනවා. ඒකනේ. මොනවද කරන්නේ? මොකද නෑ. මං හිතන්නේ මේක විතර මොකක් හරි අවුලක් තියෙනවා. මොකද ඒ කතාවේ තේරුම? ඇයි ඔය එහෙම කියන්නේ? මේක හොඳ ගෙදරක් තේරුණාද? මේක විතර හොල්මන් ඉන්නවා. මොකද්ද? මේ හොල්මන් නෑ මොකක්ද? හරි ඉතින්. හොල්මන් නැති වුණත් මොකක් හරි අවුලක් තියෙනවා. එකපාර මං ෆ්‍රිජ් එක ගාවට ගියාම දොර අල්ලන්නත් කලින් ඒකේ දොර ඇරුණා. එච්චරයිද? ඒ විතරක් නෙමෙයි මගේ අත වැදිලා මේ මල් වාස්තක බිම වැටුණා. ඒ වුණාට බිම වැටෙන්න කලින් එක පාවෙන්න ගත්තා. ඉතින් ඒ විතරක් නෙමෙයි අර ලෑම්ප් එක මං අල්ලද්දි මේකේ ලයිට් එක පත්තු වුණා. ඒව නිකම්ම වෙන්න බෑනේ. මෙහෙමනේ. මේ ගෙදර හදලා තියෙන ඇලේට අපිට බය වෙන්න දෙයක් නෑ. හැබැයි ඉතින් මේ වගේ දේවල් නම් වෙන්න පුළුවන්. එතකොට වාසක අහන්න සමහර වෙලාවට කිසිම හේතුවක් නැති වුණත් අපිට බය හිතෙනවා. ඒ නිසා ඒ වෙලාවට ඔය අතේ තියෙන දේවල් උනත් වැටෙන්න පුළුවන්. හරි එහෙනම්. එතකොට කියන්නකො ලෑම්ප් එකේ බල්බ් එක පත්තු වුණේ කොහොමද කියලා? රිලැක්ස්. මේක බැටරි වලුත් පාවිච්චි කරන්න පුළුවන් හදිසියක් කරන් ගියොත් එහෙම. මේ වගේ ඒවා දැකලා නැද්ද? මං කිව්වනේ මේ හැම දෙයකටම ලොජිකල් එක්ස්ප්ලනේෂන් එකක් තියෙනවා. මට තේරෙනවා. ඔය බය වෙන්න එපා. හැම දෙයක්ම හරියයි. අලුත් ඉස්කෝලේට ගියාම. ඇයි මොකද? ඇයි අහන්නේ? මොකද්ද මේ කරලා තින්නේ අම්මට තරහන් ගිහිල්ලා? ඔයාට මං කිව්වේ පොඩි කට්ටිය බලා ගන්න කියලානේ. මට යාලා ෆන් එකේ තියන්න කිව්වේ නැද්ද? හරි ඉතින්. මං කිව්වේ මූවි එකක් පෙන්නලා හරි වීඩියෝ ගේම් එකක් දීලා හරි එයාලව බලා ගන්න කියලා. නැතුව පැඩිකියු කරව ගන්න නෙමෙයි. ඔයාට තිබුණානේ තේරෙන්න කියන්න. මගේ නංගිවයි මල්ලිවයි වැඩකාරකමට ගන්න එපා කියලා ඔයාට අමුතුවෙම කියන්න ඕනේද? මට තේරෙන්නේ ඔයාට මෙච්චර තරහ ගිහින් තියෙන මොකද කියලා. හරිනම් ඔයා මේ වෙලාවේ මට ස්තුති කරන්න ඕනේ. ඔයාට ස්තුති කරන්න? ඒ මොකටද? අර වදකාරයෝ ටික බලාගත්තු එකට. ඒගොල්ලෝ ගෙදරින් පැනලා ගියත් නෑ, සත්තු ගෙදරට ගෙනාවෙත් නෑ, තව අතුරුදහන් වුණත් නෑ. ඒ අතුරුදහන් වෙනව නෙමෙයි. ඉන්න තැන හොයාගන්න බැරි වෙනවා. ඒ වුණාට මම නම් හිතුවේ ඔයා මට මීට වඩා හරි කමන්නේ. මේව මට හොඳ පාඩම් දෙනිය. ඔයා මේ විහිළුවක්ද කරන්නේ? මේක අහගන්න. මගේ හැම ප්ලෑන් එකම මම පැත්තකට දැම්මා. මං එහෙම කරේ ඔයා වෙනුවෙන්. ආයෙ කතා කරන්නවත් එපා. මං තරහයි. මොකද්ද කරන්න කියන්නේ මට? මොකද කරන්න එපා. මං තරහයි. ආයෙ පාරක්. ඕකේ. එහෙනම් ඔයාද ලෑස්තිනේ? ඔව් මං ලෑස්ති. hina වෙලා අනම්මනම් හිතන්න නැතුව ඉන්නවා. එතකොට හරිනේ. ඕකේ. ඔයාට මොකක් කර ඕනාවක් වුණොත් මං ස්ටාෆ් රූම් එකේ ඉන්නවා. හායි. අපි දෙන්නනේ රිලේක. හායි. මොන රිලේකද? අපේ ස්විම් මීට් එකේ. වෙලාවට ඒ හරිය සමනලු හිටියේ නෑ. එහෙම වුණා නම් ඔයාගේ ක්‍රෂ් එක අපේ වැඩේ කනවා. කවුද? මොකද? රිලැක්ස්. කාටවත් මේව හෙන්නේ නෑ. හැබැයි ඉතින් මේ හරිය ජීජී හිටියොත් නම් අපි ඉවරයි. කවුද ජීජී කියන්නේ? ඔව් එයා තමයි මේ ඔබදපු හොයන්නේ. හැමෝම එයාට කියන්නේ BBC කියලා. එයා බ්ලොග් එකක් කරන ස්කූල් වෙබ්සයිට් එකේ. එන්නකො පෙන්නන්න. එයා හැමෝටම පේජ් එකක් හදලා තියෙන්නේ. අර දැක්කද? අර ඉන්න මෙක්. එයා ෂාක්ස් ටීම් එකේ එක්කෙනෙක්. කන්න කැමතිම සීෆුඩ්. එයා හැබැයි වැඩි නාන්න කැමති නෑ. සබනුයි ෂැම්පුයි තමයි අකමැතිම දේවල්. එයාගේ ලොකුකමක් ටිකක් තියෙනවා. හොඳයි තව කෙනෙක් බලන්න. එහෙනම් අපි ටෝනි. හරි බලමුකෝ.
එයා කැමති මැත්ස්වර්ත්. CDB රන් අය පළමු දින 10ට පොලිය නෑ. CDB ඔබේ හිතවතා. වලට ස්ට්‍රීට් මැජික් වලට එතකොට එයා කැමති දේවල් තමයි වහින දවස් වලට හෝම්වර්ක් වලට ඒ වගේම නාන්න. ඇයි මේ ඉස්කෝලේ හැමෝම නාන්න කැමති නැත්තේ? දන්නේ නැත්ද? කොල්ලෝ ඉතින් එහෙමනේ. මේ තමයි පැන්තර්ස්. ඔයාට මේ ඉස්කෝලේ ඉන්න ඕනේ නම් මේගොල්ලන්ගේ ඇත්තලා ඉන්න වෙයි. ඇත්තට එයාලා එච්චර නරකද? මේ තමයි මැගි. එයා කැමති දේවල් තමයි සපත්තු, චිල් කරන්න, ඒ වගේම ඩැනියල්ට. මොකද සෙබස්ටින් අපිට ඔබ ඕනේ. සෝරි ළමයි මට ඔයාලගේ ටීම් එකට ඉන්න විදියක් නෑ මට වැඩ තියෙනවා. මගේ මාක්සුත් ගිය පාර සෑහෙන්න අටු වෙලා. ඒ වුණාට ස්විම් කරන එක මාර ගතිනේ. හැබැයි ඉගෙන ගන්න එක ඊට වඩා හොඳ. මොකක්? කවුද එහෙම කිව්වේ? ගෙදර අය. සෝරි ගයිස් මම යන්න ඕනේ. අපි මේ ගැන පස්සේ කතා කරමු හරිද? කොහෙද ඔයා යන්නේ? මට කෙනෙක්ට ඉස්කෝලේ පෙන්නන්න තියෙනවා. ඌ මට තේරුණා. මේ බොරුවක් නෙමෙයි මට දැන් යන්න ඕනේ. හොඳටම වෙලා ගිහින් තින්නේ. ආහෙන යන්නකෝ. ඕකේ. හරි කමන්නේ. මං ගිහින් එන්නම්. අනේ ප්ලීස් පොඩ්ඩක් හිතලා බලන්න ඕකේ? කොහෙද යන්නේ? වැඩිය බලන්න වෙන්නේ නැති යන්නේ නැත්තේ. එහෙනම් දැන්වත් හරිද කියන්නකෝ. ඒකද? මේක තව බ්ලෙන්ඩ් කරන්න ඕන. මැඩි කියලා තියෙන මේක විනාඩි 4ක්වත් බ්ලෙන්ඩ් කරන්න ඕන කියලා. ඒක හරි. ඒ තේ දෙකේ තියෙන වෙනස මොකක්ද? මම නම් ඔබට මොකොත් කියන්නේ නැහැ. ඔයාලට මතක තියෙන අපිට වෙච්ච දේ. ඕ දැනේ මතක් වුණේ. මට හිතා ගන්නවත් බෑ මැඩි ඊයේ වෙච්ච දේ ඔයාලට තාත්තට කිව්වහම. මොකක්? එයා එහෙම කරාද? ඉතින් ඔයා කිව්ව එක නෙමෙයිද? මං කිව්වේ ඊයේ යාළයි ගෙදරදී එකපාරටම අපු කුණාටුව ගැන. ඒකද? හරි හරි. විනාඩි දෙකක් ප්ලෑන් කරලා. නියමට තියෙනවා. මැඩි! ඔයාට මොකද්ද කියන්න තියෙන්නේ මම ස්කූල් බ්ලොග් එකේ දාපු පෝස්ට් එක ගැන? ඒ මොකද්ද? මුළු ඉස්කෝලේම ඉන්න ආකර්ෂණීයම කෙනා ඔයාම කියන එක. 55ක් කියන යස් කියලා. 108ක් කියනවා නෝ කියලා. ඒ වගේම 35ක් ඒ ප්‍රශ්නෙට උත්තරේ දෙන්න බෑ කියනවා මොකද ඔයාට බය හින්දා. මේක වගාව තියාගන්න. මම ඇතුළට ගිහින් එන්න. ඔයා කොහෙන්ද ලතාවේ? හච්චු! අනේ I'm so sorry. ඔයා බය වුණා නේද? ඔයා එමා නේද? ඔයා කොහමද දන්නේ? ඔව් මම ෆෝම් එකේ නම තියෙනවා දැක්කා. ඒකනේ මම වගේ නම එමා කියලා දැනගත්තේ. එහෙමද? අනිත් එක අද ඔයාට ඉස්කෝලේ පෙන්නන්න ඉන්නේ මම. මම ඩැනියල්. මන් දන්නවා. මං කිව්වේ ඔයාගේ නම ලස්සනයි. ඔයාට පුළුවන් එහෙනම් මට මුළු ඉස්කෝලෙම පෙන්නන්න? ඔව් ඒකනේ. ඉතින් එමා මේ තියෙන්නේ හච්චු! Bless you. හච්චු! Bless you. අනේ මන්ද මොකක් වෙනවද කියලා. මේ හරිය සමනල්ලු එහෙම හිටියව දැක්කද? අපෝ නෑ. ඇයි? නෑ මට උන් ඇලර්ජි. ඇලර්ජි කියන්නේ? මෙහෙමයි. මුලින්ම මට හචිමක් යනවා. හච්චු! ඊට පස්සේ දාඩිය දානවා. ඊට පස්සේ මට හුස්ම ගන්න අමාරු වෙනවා. I'm so sorry. හොඳයි. මේ කොහේ හරි සමනලෙක් ඉන්නවා. එහෙනම් thanks so much ඉස්කෝලේ පෙන්නුවට. මං ගෙන් එන්න. පොඩ්ඩක් ඉන්න. ඔයා කොහොමද ඒක කරේ? මං කළේ නෑ.